මං කිව්වා හොයාගන්න හම්බෙන්නේ නැහැ කියලා. ක්‍රියාපච්චි මේ මොකද මේ? ඔව් නෝනාවරණි මහතුරුනි අපි මේ අලුත් දේවල් ඉදිරිපත් කරන ආයතනයක්. අපි මුලින්ම ඔබ වෙත ඉදිරිපත් කරන්නට යන්නේ මේ අලුත් මෝටර් රථය. මේකේ මෝටරේ නෑ අනිත් ඔක්කොම තියෙනවා. අපි ඇවිල්ලා තියෙන ගේම් ෂෝ එකකට. ඇත්තටම කියනවා නම් මේක තරංගයක්. අපි ඔබෙන් සරල පහසු ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒවට නිවැරදි පිළිතුරු දෙන අයට තමන් කැමති දෙයක් මෙතනින් තෝරගන්නට පුළුවන්. දෙන්නෙක් ඇවිල්ලා ඉන්නේ. තරකට සූදානම් වෙලා දාවේ කියන්න. යා පටන් ගමු. ඉස්සල්ලාම බලමු පළවෙනි ස්ථානයට හම්බෙලා ටැග්. ඒක මේ තිරේ පිටිපස්සේ තියෙන්නේ. ඒක නම්බර් 1 ජම්බෝ ජෙට් එකක්. ස්කුබි මෙන්න අපේ ප්ලේන් එක. මේක හදලා තියෙන ගුවනටත් ජලයටත් දෙකටම එකලස රොත්තු දෙන ආකාරයෙන් බැරි වෙලාවකත් මේක වතුරට කඩාගෙන යන්නොත් එහෙම ඔන්න ඔය ඇතුලේ තියෙන තාරාව පොම්බගෙන එළියට යන්න පුළුවන්. ඒ මගේ තාරාවනේ. හරි. දැන් බලමු දෙවෙනි තෑග්ග මොකක්ද කියලා. ඒක තියෙන්නේ අන්න අතන. සුපිරිපෙලන්තේ තට්ටු දෙකේ බලු නිවහනක්. මේ නිවහන හදලා තියෙන්නේ බල්ලන්ට මොචිත ආකාරයට. මේක ඇතුලේ මස් කටුන් නිකම්ම හැදෙන මැෂින් එකක් තියෙනවා. මේ බලන්න. කියන තරකට වදින්න. අනේ වටේ එක ලඟ ඕනේ. අනේ. අගින් වලට වහල් වෙන්න එපා මිනිස්සු වෙන තෑග්ගක් දිනා ගන්න බලමු. කලබල වෙන්න බෑ. උතුනේ තවත් තෑග්ගක් තියෙනවා. තුන්වෙනි තෑග්ග. මෙන්න මේක මැජික් පෙට්ටිය. අර වගේ පොඩි දේවල් නෙමෙයි මේකෙන් ඔයගලන්ට හිතු දේවල් ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කිව්වොත් කෑම බඩගින්නක් ඇදුනොත් ඕනෑම කෑම જાතියක් ලිංගුස් සෑන්ඩ්විචස් අන්න දිනා ගන්න ඕන තෑගි. ඒක ගමුද? හරිස්සි වෙන්න බා. හිතලා බලලා තීරණය කරන්න. රජයේ සිටින හිතවතුනි දැන් අපි මොහොතකට ප්‍රධාන පාලක මැදිරියට යමු. එන්නෝනේ හැමතැනම මේව ප්ලේන් එකක් තියා ඉදිකටුවක් අපේන්නේ නෑනේ. එහෙනම් මේක කොහේ ඇත්ද? මගේ යාළුවා වින්සන්ට් කිව්වා නම් ඒ ගැන දැනගන්න තිබුණා. ඔයා මාව මතක් කළා නේද? ඔන්න මං හොයාගෙන ඔයා ළඟට ආවා. මට දැනෙනවා ඔයගොල්ලන්ගේ ගුවන් යානයේ මේ ගොඩ නැගිල්ල කොහේ හරි හංගලා තියෙනවා කියලා. මේවාට බයිට හරියටම කියන්න කොහෙද තියෙන්නේ කියලා. මෙහෙ ඉන්න දෙන්නෙක් එක හංගගෙන ඉන්නේ. එයාලා බලාපොරොත්තුෙන් ඉන්නවා ඔයගොල්ලෝ ඒක හොයාගෙන එතනට එයි කියලා. එතන තමයි තියෙන්නේ භූත ආත්ම හිර කරලා තියෙන මහා භයානක පෙට්ටගම. ඒගොල්ලොන්ට දැන් ඕන කරලා තියෙන්නේ ඒ පෙට්ටගම ඇරලා ඒ භූත ආත්ම ටික නිදහස් කරගන්න ඔයාලට කියලා. ඒ පෙට්ටගමට අත තියන්නේ මෝඩෙක්ම තමයි. ඔව් එයා නම් නියම මොට්ටෙක් නෙමෙයි ඔල මොට්ටලෙක්. ඒ ගැන නම් කියලා වැඩක් නෑ. ඔයා එක කිව්වම මතක් වුණේ කෝපේ ෂගී ස්කෝබි. හොඳයි විරාමයෙන් අනතුරු අපි නැවතත් තරංගය හා සම්බන්ධ වෙනවා. ඔබට දැන් තෝරගන්න පුළුවන් මෙන්න මේ ප්ලේන් එක, මෙන්න මේ බලු කූඩුව, නැත්නම් හිතුවබදු සම්පත් ලබා දෙන මැජික් පෙට්ටිය. ඒ ගමු. ගේ ගමුද? පෙට්ටිය. ප්ලේන් එක. තීරණයක් ගත්තද? අපතේ හිතන්න දෙයක් නෑ. පෙට්ටිය. හොඳයි මේ තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න. ඇත්තම කියනවා මේක මගේ ස්කුබීගේ පෙර වාසනාවක්. හොඳයි ඔබට අවස්ථාවක් ලැබෙනවා තරගට ඉදිරිපත් වෙන්න කලින් තෑග විවෘත කරලා බලන්න. දෙන්න මොනවලත් දන්නේ. අයියෝ මොඩ ස්කුබියෝ කරින්න එපා. කෑවා නේද? ඉරියපච්චේ භූතේ. වන්දනය කරලා හිටපු හොල්මන් 14 නිදහස් කිරීමේ පූර්ණ ගෞරවය දැන් ඔබ තමුන්නාන්සේලා දෙන්නට හිමි වෙනවා. මල්ලි වැඩේ සාර්ථකයි. දැන් ඉතින් අපි ඒගොල්ලන්ට කියලා 12 දෙනි පාටියක් ඉල්ල ගමු. මං හිතන්නේ අයියෝ උන් අපිට ස්තුති කරන්න එනවා වෙන්නේ නැති.